ඔන්න ඉතින් කට්ටියත් එක පාන්දර 3ට විතර පිටත් වුණා දුර ගමනක් යන්න කියලා. ඉතින් මගේ නම් මේ ෆස්ට් ටයිම් මේ පැත්තට යන එක. මොකද මම කලින් ගිහිලා තිබුණේ නැහැ. ඉතින් හැමෝම බඩගින්නේ උදේ පාන්දර නැගිටපු හින්දා හිටියේ. ඔන්න ඉතින් කුරුණෑගලෙන් පහ වුණාට පස්සේ අපිට හම්බුණා රොටි කඩයක්. ඉතින් මේක තමයි තිබුණේ හරියේ. තව කඩ කීපයක් තිබුණා. අපිට හිතුණා මෙතන නතර වෙන්න ඕනි කියලා. ඉතින් මෙතන නතර වුණා. ඉතින් බලන් ඉන්න බෑ රොටි හදන්න පරක්කුයි. අපේ එක්කෙනෙකුත් ලෑස්ති වෙලා රොටි හදන ඇන්ටිට රොටි හදන්න හෙල්ප් එකක් දුන්නා. ඒ අතර ඉතින් අපි කට්ටිය අනිත් පැත්තෙන් කන ගමන් ඉන්නේ. අපි ආමේගේ අපේ අයිය කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ යාළුවෝ කීප දෙනෙකුට කතා කරලා උදේ කෑම ලෑස්ති කරලා තිබුණා. ඉතින් අත්‍යවශ්‍යම ලස්සන තැනක් මට මෙතන තැනට නම් කියන නම නම් මතක නැහැ. හරිම නිදහස් තැනක්. ඒ සර්ණාගතව සෙට් එක. එතනට ගිහිල්ලා අපි කට්ටිය හැමෝම කෑම කාලා එතනින් යන්න පිටත් වුණා. ඉතින් එතනින් යන්නේ නම් මග අතරතුරේ බලන්න තියෙන තැන් බලාගෙන එහෙම ගියා අපි නතර වෙලා ඉන්න තැනට. එදා රෑ අපි නතර වෙන්න තීරණය කරේ මම මේ පෙන්නන හෝටල් එකේ. ඉතින් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඩ්‍රින්ක් වෙන කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේ තැනට යන්න පුළුවන්. මේ නම ගහලා Google එකේ සර්ච් කරා නම් ඔයාලට තැන හොයාගන්න පුළුවන්. ඉතින් අපි එදා රෑ දවස් ඉතින් ලස්සන පාටියක් දැම්මා. බෞද්ධ උදේම අපි යන්න පිටත් උනේ තිරුකෝණේශ්වරම් කෝවිලට. මෙතන කතාවක් තියෙනවා. රාවණා රජුගේ කඩු පහරකින් වෙන් වුණු ගල කියලා මෙතන ගොඩක් කට්ටිය ඒක කියන තැනක්. ඉතින් පිටත් වෙලා එන ගමන් ඉතින් පල්ලෙහාට එන ගමන් තිබුණා එතන වෙනමම එතන කෞතුකාගාරයක් තියෙනවා. ඒකට යන්න පුළුවන් අපි ටිකට්ස් අරන් අපි ඒක ඇතුළට නම් ගියේ නැහැ. ඊට පස්සේ අපි එතනින් ආවේ මේ අපි එදා දවසේ ප්ලෑන් එක අනුව අපි නතර වෙන හොටෙල් එකට. ඇත්තට මේ හොටෙල් එක හරිම ලස්සන තැනක තියෙන අලුත් හොටෙල් එකක්. ඉතින් දෙකක් බොන්න හැදුව වෙලා තමයි මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ.
අපේ බෝසන්තත් ඉතින් ෆ්‍රී එකේ අද දඟලලා පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්නවා ඇඳට වෙලා. ඉතින් ඒ විදිහට හවස තේ එකක් බීලා අපි ඊට පස්සේ ලෑස්ති වුණා 7:00 වගේ ගියා බුෆේ එක පැත්තට. බුෆේ arrange වෙලා තිබුණා 7:00 වගේ වෙනකොට. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය අපි එක තැනකට එකතු වුණා. පොඩි සතුරු සාමච්චිය දෙන වෙලාවක් ලෑස්ති කරගත්තා අපි. ඉතින් ඒකට කට්ටිය කෑග් ගා ඔය පේනවනේ සද්දේ. පොඩි ආතල් එකක් දැම්ම එතන. දාලා එදා දවසත් ඉතින් ওই විදිහට ගත කරා. ඉතින් ඇතරම සතුරු ඉතින් හැමෝම කාර්ය බහුල ජීවිත ගෙවලා දවස් දෙකක් හරි මේ ෆ්‍රී එකේ ඉතින් ඉන්න එක ඇත්තටම සතුරු ඉතින් හැමෝටම. ඉතින් එදා දවසත් ඉවර කරලා ඉතින් අපි ඊළඟ දවසේ තිබුණේ ප්ලෑන් එක හැටියට මුලින්ම බෝට් රයිඩ් යන්න තමයි. ඉතින් බෝට් රයිඩ් යන එක තමයි මුලින්ම අපි පටන් ගත්තේ උදේම. ඉතින් ඒක ඇත්තටම මේ ගොඩක් එන්ජොයි කරා හැමෝම. ඉතින් අපි ඩ්‍රෝන් එක දාලා පොඩ්ඩක් මේ අපේ මල්ලි ගෙනාලා තිබුණ ඩ්‍රෝන් එක දාලා මේ පොඩ්ඩක් වටේ view එකත් අරගත්තා. හරිම ලස්සනයි ඒක. එහෙනම් thank you හැමෝටම වීඩියෝ එක බලුවට.